අද මේ ලෝකේ බලවත් ඉන්නවා. අපේ විවිධ රටවල බලවත් ඉන්නවා. මේ රටේ බලවත් ඉන්නවා. එක එක පැති වලින් බලවත්භාවය ලැබලා තියෙනවා. මිල මුදල් අතින් වෙන්න පුළුවන්. දේශපාලන අතින් වෙන්න පුළුවන්. හයිය හත්තිය අතින් වෙන්න පුළුවන්. ලස්සන අතින් වෙන්නත් පුළුවන්. ඔය ඔක්කොම ආයුධ පිංගුතුනි මහා දරුණු ආයුධ දරාගෙන ඉන්නේ මේ මිනිස්සු. කල්පනා කරලා බලන්න ඕනේ පිංගුතුනි ඔබට තියෙන ඔය ආයුධය දරාගෙන ඉන්න ඔබට සුදුසුකම් තියනවද කියලා. නැත්නම් වෙන්නේ ඔය ආයුධයට ඔබ කැපෙනවා. ඔබ හිතන්නේ ඔබ මේ අහිංසකයව කැපුවා කියලා පිංගුතුනි. ඒකව නෙමෙයි ඔය කැපුවේ. ඒකගේ එක ඉරයි ගියේ පිංගුතුනි ඔබගේ හිත හතකට ගියා. ඔබගේ මනුස්ස ජීවිතය ඔබගේ සුගතිය සම්පූර්ණයෙන්ම නැති වුණා පිංගුතුනි. ඒකගේ සුගතිය නැති වුණා. ඒක මල. ඔබ ගැහුව පාරට වැදුනා. නැත්නම් බෙල්ල කැපුවා. ඒක මල. ඒක මැරිලා සමහර තිරිසන් ගතව හරි උපදිනවා කියන එක හිතමුකෝ. නමුත් පිංගුතුනි ඔබ කෙලින්ම නරක ආදියට යනවා. ඔබ කවදාකවත් පතන්න එපා පිංගුතුනි ඔබට මහ විශාල දෙයක් මෙහෙසාල ශක්තියක් තව කෙනෙක් විනාශ කරන්න පුළුවන් ශක්තියක් පතන්න එපා පිංගුතුනි ඔබ ඒකට සූදානම් නැත්තම්. ඔබ ජනාධිපති වෙන්න එපා පිංගුතුනි ඔබ ඒකට සූදානම් නැත්තම්. ඔබ ඇමති කෙනෙක් වෙන්න එපා ඔබ ඒකට සූදානම් නැත්තම් පිංගුතුනි. සූදානම් නැති කෙනෙක් ඇමති කෙනෙක් වෙච්ච හැම තැනකම පිංගුතුනි ඒ කෙනාගේ අවසානය අපාගත වෙලා තීරණය වෙලා තියෙනවා. ඔබට දවසක ඉරිදියක් හෝ මොනවා හරි ක්‍රමවේදයක් කරා ඔබට බලන්න පුළුවන් නම් පිංගුතුනි. Tamanට දරන්න බැරි ආයුධ දරාගෙන හිටපු මිනිස්සු දැන් කොහෙද ඉන්නේ කියලා බලන්න. ඒ කාන්දේම නරකාදීවල. අපරාධේ. ඒ නරකාදී ඉන්න මිනිස්යන් ඇහුවා නම් එහෙම ඊළඟ ඡන්දෙට ඉල්ලනවද කියලා. මොකද කියන්නේ? කෑග ගහ කියයි අනේ බෑ මට මං මෙතන ලොකු වැරද්දක් වුණේ කියලා. ඒකයි පිංගුතුනි ඔබ මේව හරියට තේරුම් ගන්න. එහෙනම් හොඳට මතක තියාගන්න පිංගුතුනි අපි හැමෝටම හික්මීම කියලා එක හදා ගන්න ඕනේ පිංගුතුනි. මොකද අපි හැමෝම ගාව තියෙන ලොකු ආයුධයක්. මොකක් හරි ආයුධයක් දරාගෙන අපි හැමතිස්සෙම ඉන්නේ පිංගුතුනි. ඔන්න ඔය ආයුධයෙන් සමහර කෙනෙකුට වචන ආයුධයක් විදිහට පාවිච්චි කරනවා පිංගුතුනි. මොකද මොකක් හරි බලයක් තියෙනවා හිතේ. ඒක නිසා එතනින් නැගෙන වචන පිංගුතුනි හරි ප්‍රබලයි. ඒ ප්‍රබල වචන පාවිච්චි කරනවා. සමහරව බනින්නේ මිනිසුන්ගේ ඉදිරියෙන් දෙන්න. ගෙදර නැන්දම්මට තියෙන ලොකු බලයක්. මොකද හේතුව ගෙදර අම්මයා. ලේලියාවේ අලුතෙන්. දැන් ලොකු බලයක් තියෙන නිසා පිංගුතුනි යන්නේ බලය පාවිච්චි කරනවා. බලය පාවිච්චි කරලා ලේලිව පිංගුතුනි පා ගන්න හදනවා. ලේලි වැගිලා යනකොට හරි සතුටකුත් දැනෙනවා වෙන්න පුළුවන් මම දින්නා කියලා. ඒ දින්න නෙමෙයි පිංගුතුනි. ඒ පෙරදෙනා. අර මනුස්සයා දුකෙන් ඉන්නව ඔච්චරයි. ඒ මනුස්සයාට වෙන මොකුත් නැහැ. ඒ මනුස්සයාගේ විපාකයක් පරිසඳන ඒ මනුස්සයා දුකෙන් ඉන්නවා. නමුත් අර ආයුධේ පාවිච්චි කරලා පින්විතනේ ඒ කෙනාව දුකට පත් කරවපු කෙනාට ලේසියෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා පින්විතනේ ඔබ අදිස්ථාන කරන්න මේ ලෝකේ කිසිම දෙයක් නැති කෙනෙක් වෙලා හිටියට කමක් නැහැ. මොකද එහෙම ඉන්න පුළුවන් නම් අඩුම තරමේ පින්විතනේ. ඔබට ඊළඟත් දවස් ආයෙ සුගතියකට යන්න පුළුවන්. මම මේ කියන්නේ මග වඩන පැත්ත ගැන නෙමෙයි. මග වැඩුවොත් ඔය ඔකගෙම ගැලවිලා යන්න පුළුවන්. මග වඩන්න නැත්තම් මේ ලෝක සත්‍යයට අපි මේ කියන්නේ පින්වතුනි. හැබැයි ලෝක සත්‍යය හරි කැමැති හැමතිස්සෙම බලවත්ව නැගී හිටින්න පින්වතුනි. හැමෝගෙම අදිස්ථානේ තියෙන එකට. කොහොම හරි සල්ලි ටිකක් හොයාගෙන බලවත්ව නැගී හිටින්න.